සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලට ගෙනාවා රසවත් විදිහට බිස්කට් පුඩිමක් හදාගන්න රෙසිපියක්. අපි බලමු ඒකට මොනවද ඕනි කරන්න කියලා. මුලින්ම අපිට බටර් ග්‍රෑම් 100ක් අවශ්‍යයි. කිරි කෝප්පයක්, අයිසිං සුගර් ග්‍රෑම් 200ක්, මාල් බිස්කට් 30ක් විතර, හීනියට ලියාගත් චොක්ලට් ග්‍රෑම් 100ක්, චොක්ලට් පවුඩර් ග්‍රෑම් 20ක් ඕනි. මේ ටික තමයි අපිට ඕනි වෙන්නේ. අපි මුලින්ම අයිසිං එක හදාගන්න ඕනි. ඒකට මේ වගේ බෝල් එකක් අරගෙන බටර් ටික දාගන්න ඕනි මුලින්ම. පස්සේ අපි බටර් එකට අයිසිං සුගර් ටික ටික දාලා අයිසිං එක හදා ගන්න ඕනි. කොකෝ පවුඩර් ටිකක් මේ දාලා එකතු කරන්න. අපිට මේක බීටර් එකකින් උනත් කරගන්න පුළුවන්. මම කරන්නේ අතින්. ඔයාලා අයිසිං එක 3 පාරක් හල්ලා ගන්න. මට ඒක කලින් කියන්න අමතක වුණා. මේ වගේ හොඳට කලවම් කරගෙන අපි ඉතුරු අයිසිං ටිකක් දාගමු. මේ ගානට ගන්න අපි අයිසිං එක හොඳට හදා ගන්න ඕනේ. අපි බලමු දැන් ඉතුරු වැඩ ටික කොහොමද කරගන්නේ කියලා. මම මේ වගේ 4 තැටියක් අරගෙන තියෙනවා. ඔයාලට කැමති භාජනයක් මේකට ගන්න පුළුවන්. මුලින්ම අපි කිරි කෝප්පෙන් මාළ බිස්කට් එක පොඟව එක බිස්කට් එක ගන්න මේ 4 භාජනේ එක බිස්කට් තට්ටුවක් අහුල ගන්න ඕනි. මුලින්ම අපි මේ වගේ බිස්කට් තට්ටුවක් අතර ගන්න ඕනේ. කිරි එකේ එක බිස්කට් එක ගන්න පොඟව. ඊට පස්සේ අපි හදාගත්ත අයිසිං මිශ්‍රණය ටිකක් මේකට දාලා අතර ගන්න ඕනේ. මේ විදිහට අයිසිං තට්ටුවක් තවර ගන්න ඕනේ අර බිස්කට් ලේයර් එක උඩ. ඊට පස්සේ අපි ආයෙ කලින් වගේම කිරි එකේ පොඟව මාළු බිස්කට් තට්ටුවත් මේ උඩින් තියන්න ඕනේ. මේ වගේ බිස්කට් අතර ගන්න ඕනේ. ඊට පස්සේ හදාගත්ත චොක්ලට් අයිසිං මිශ්‍රණය ටිකක් දාලා හොඳට බිස්කට් තට්ටුව වහින්න චොක්ලට් අයිසිං එක දාගන්න ඕනේ. ඊට පස්සේ ආයෙම වතාවක් කිරි එකකින් බිස්කට් පොඟවලා බිස්කට් තට්ටුවත් කලින් වගේම අතර ගන්න ඕනේ. ඊට පස්සේ අපි ආයෙමත් චොක්ලට් අයිසිං තට්ටුවක් උඩින් දාගන්න ඕනේ. අවසාන වතාවට මේ විදිහට චොක්ලට් තට්ටුවක් උඩින් අතර ගන්න ඕනේ. මේ විදිහට චොක්ලට් අයිසිං ටික දාගෙන අපි චූටියට කපාගත්ත චොක්ලට් කෑලි ටික දී කරගන්න ඕනේ. ඩබල් බොයිල් කරගමු. අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මේ වගේ බෝල් එකකට උණු වතුර ටිකක් අරගෙන අපි අර චොක්ලට් පොඩියට කපාගත්ත චොක්ලට් ටික තියාගමු. තියාගෙන ඩබල් බොයිල් කරගන්න. දිය කරගන්න හොඳට.
මෙන්න මේ ගානට විතර අපි චොක්ලට් දී කරගන්න ඕනේ. ඊට පස්සේ අපි හදාගත්ත චොක්ලට් එක බිස්කට් පුඩින් එකේ උඩට දාගමු. අපිට මේකට උඩින් කජු ටිකක් දාගන්න පුළුවන්. මම මේකට චොක්ලට් ටිකක් දාගන්නවා. ඔයාලට කැමති දෙයක් දාගන්න පුළුවන්. මේ විදිහට අපි දැන් අපේ බිස්කට් පුඩින් එක හදලා ඉවරයි. අපිට මේක සෙට් වෙන්න පැය 3-4ක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න පුළුවන්. ෆ්‍රිජ් එකේ තියන්න නැති වුණත් අරගෙන කන්න පුළුවන්. මේ තියෙන අපි හදාගත්ත බිස්කට් පුඩින් එකෙන් කෑල්ලක්. තියෙන අපි හදපු බිස්කට් පුඩින් එක. ඔයාලටත් මේ වගේ හදලා රස බලන්න පුළුවන්. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. නැවතත් රස වීඩියෝ එකකින් හමු වෙමු.